අස්ලාම් අලයිකුම් අයිබෝවන් යාළුවනේ අද ඊයේ වෙනකොට සමාජ මාධ්‍ය වල වෛරල් වෙගෙන යන වීඩියෝ එකක් ඔයාලා දැකලා ඇති කොල්ලෝ කියන්නේ ඔක්කොම බල්ලෝ නෑ කොල්ලෝ කියන්නේ බල්ලන්ට වඩා පහත් జాතියක් කියලා. ඉතින් එහෙම වීඩියෝ එකක් මම දැක්කම ඇත්තටම දුකක් හිතුනේ ඒ කතාවට නෙවෙයි. එවන් කතා කියන අයගේ අධ්‍යාපන මට්ටම ගැන ඇත්තටම දුකක් හිතුණා. ලංකාවේ මෙවන් අයත් ඉන්නවද? හැම කොල්ලෙක්ම කියනකොට Taman අවට ඉන්න කොල්ලොන් ගැන හිතන්නේ නැද්ද? තමන් අවට කියලා කියන්නේ තමන්ගේ පවුල ඇතුලේ එහෙමත් කොල්ලෝ ඉන්නවනේ. තමන්ව මේ ලෝකෙට බිහි කරපු තාත්තා එයා ගැන හිතන්නේ නැද්ද? අන්න ඒ දේවල් තමයි මට මතක් වුණේ මෙවන් ප්‍රකාශයක් කරන කලින් ඔය වගේ දේවල් ගැන හිතන්නේ නැද්ද කියලා. ඉතින් මේ වෙනකොට මේ කතාව ඔයාලා අහලා නැත්නම් පොඩක් මේ කතාව අහලා ඉන්න. ඒ වගේම තමයි මේ කතාවට ගැළපෙන්නම උත්තරයක් දීලා තිබුණ සහෝදරයා. ඉතින් මේ සහෝදරයාගේ වීඩියෝ දැක්කම තමයි මට හිතුනේ මේක අනිවාර්යෙන් සමාජ ඉස්සරහට ගේන්න ඕන. මෙවන් ප්‍රකාශයක් කරන අයගේ අධ්‍යාපන මට්ටම කොයිතරම්ද කියලා සමාජ අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන නිසා. ඉතින් මේ කොල්ලෝ කියන්නේ බල්ලට වඩා පහත් කියලා කියපු කතාව අහපු නැති අය ඉන්නවනම් මෙන්න මේක පොඩ්ඩක් අහන්නකෝ. කොල්ලෝ ඇවිල්ලා කෙල්ලොන්ට මනමාලකම් කරලා අල්ලගන්න ඉන්න අය. දැන් ඔයාගේ පස්සෙන් කොල්ලෝ කී දෙනෙක් වගේ ආවද? ගානරන් ඉතින් කියන්න අමාරුයි මොකද ලස්සන කෙල්ලෙක්නේ. මම කෙල්ල පස්සෙන් කොල්ලෝ එනවා. දැන් ඔයාලා ගාන කියන්න බෑ. ඒ තරම් ගොඩක් කොල්ලෝ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඔව් ගොඩක් අය ඇවිල්ලා තියෙනවා. මම නම් ඉතින් ගණන් ගන්න නෑ වැඩි. ගන්නෑ කොල්ලොම ගණන් ගන්නෑ. දැන් කසාද බඳින්නේ කවදාවත්? ඉස්සරහට පදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වුණාට දැන්ට නම් කාමත් ගණන් ගන්න නෑ. මොකක් ගණන් ගන්නෑ. කොල්ලොම ගණන් ගන්නෑ. නෑ. අයියේ පවු නැත්ද කොල්ලෝ? හරි ඕවගම් කොයි එක්සැම්පල් එකක විදිහට දැන් ඔයාලට කෙල්ල කී දෙනෙක් ඉන්නවද? අන්න කරන්න එපා. හැම කියන්න බෑ. හරි ඉතින් ඊට පස්සේ ඊට පස්සේ කියලා ප්‍රශ්න වගරින්න බෑ. දැන් මං අහපු කෙනෙක් කියන්න ඕන. ඔයාලට කෙල්ල කී දෙනෙක් ඉන්නවද? හිටියා කියමුකෝ. හිටියා. අන්න ඒ නිසා තමයි මම දැන්ට කොල්ල ගණන් ගන්න නැතුව ඉන්නේ. මට කෙල්ල ගොඩක් නෑ. හරිද? ඉතින් එහෙම වෙන්න බෑනේ. හැම කොල්ලටම කෙල්ල ගොඩක් නෑනේ. නෑ අයි. හැම කොල්ලම එහෙම නෑ කියන්න බෑ. හැම කොල්ලම එහෙම තමයි. කොල්ලම නරකයි. අනිවාර්යයෙන්ම කොල්ලෙකුට ජාතිම නරකයි. ලොකු ඇරියස් එකක් තියෙනවා කොල්ලොත් එක නේද? ඇයි ඒ? කොල්ල නිසාම තමයි එහෙම උනේ. ඉතින් බූට් කාලා තියෙනවා. අම්මෝ නෑ මූට් නම් කාලා නැහැ. දැන් අය අපේ යාළුවෝගේ සමහර එකක ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒ නිසාම තමයි මම කොල්ල නරකයි කියලා කියන්නේ. දැන් FB එකට යන්න බෑ. කී දෙනෙක් මැසේජ් කරලා තියෙනද? ආයි ඔයාට කොහොමද? හලෝ අරකයි මේකයි කියලා. ඒ අස්මහරය කෝල් කරනවා. මම මතය කියන්නේ. ඊට වඩා හොඳයි කොල්ලෙක් හොයාගන්න ඕනේ. ඉස්සරහේ බල්ලෙක් ඇති කරගන්න එක. කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ල නෙමෙයි බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලට බල්ල කියන්නත් බෑ. ඊට කල්ලන්න. කොල්ලෝගෙන් හොඳට අහගන්න යන්නේ කොල්ලෝ බණීනේ. කොල්ල බණී ඉතින් කමන්නේ නැන්නට මගේ කිව්ව දෙන්නේ නෑනේ. අප්නේ. බය නෑ. ඇයි මම බය වෙන්නේ? ඇත්ත කියන්නේ විවිධ ගන්න බය වෙන්න ඕනේ නෑනේ. මේ ඇත්තමද කිව්වේ කොල්ලෝ කියන්නේ බල්ලෝ වගේ ඊටත් පහලින් කියලා? ඔව් ඇත්තටම කිව්වේ. කොල්ල සාමාන්‍යයෙන් කරන්නේ ඔය වගේ වැඩනේ. ඒ මන් දන්නේ මන් නම් ඕකට රූම් එකට තියන්නේ අන්තිමට මාත් පරිතිකාරයෙක් කරනවා. හැබැයි කොල්ලෝ කියන්නේ මගේ තන මේ ලෝකේ පවතින්නේ කොල්ලෝ නිසානේ. කවුද එහෙම කියන්නේ? ඔයත් කොල්ලෙක් නිසා නේද එහෙම කියන්නේ? අනිවාර්යයෙන්ම. ඒ උනාට එහෙම වෙන්න බෑ. මම නම් කියන්නේ. කොල්ලෙක් පවතිනද කෙල්ලෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. කියන්නේ ඔයා කියන්නේ කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් ළඟ නැතුව කොල්ලෙක්ට ජීවත් වෙන්නත් බැයිද? පිරිමි කියන අය ගොඩ යන්නම අනිවාර්යයෙන්ම ගෑනු නිසා. එහෙම කියන්න බෑ මම පිළිගන්නෙත් නෑ. මේ ලෝකේ කියන්නේ මේ ලංකාව කියන්නේ පීතෘ මූලික සමාජයක් නිසා කොල්ලොත් එක්ක ඔච්චර තරහ වෙන්නේ මොකක් හරි වැරද්දක් වෙලා නෑනේ වාට. මට නම් වැරදි කරන්න බෑ කොල්ලොන්ට. ඒ උනාට මගේ යාළුවන්ට දෙන එක්ස්පීරියන්ස් එක තමයි මම මේකනේ කියන්නේ. යාළුවන්ට වෙච්ච දේවල් එක්ක ඔයාට කොල්ලෝ ගැන ලොකු තරහක් තියෙනවා. දැන් කොල්ලෙක් යාළුවෙක් නැහුවොත් දැන් කොල්ලෙක් යාළුවෙන්ට ඇහුවොත් මට ගැලපෙන අවංකව ඉන්න හොඳ කෙනෙක් හම්බුනොත් පොඩ්ඩක් සලකලා බලන්න පුළුවන්. එහෙනම් මොනවද ඕනේ? එහෙම නෑ මම ලස්සන කෙල්ලෙක් නේ. එතකොට මට මේකප් දාන්න තියෙනවා. එතකොට මං බස්සල යන්නේ නෑ. එතකොට මගේ ඇඳුම් වලට මගේ මේකප් වලට එතකොට මගේ මබේන් වලට ඒක හැමදේම වලට මෙයාලා මේන්ටේන් කරන්න පුළුවන් කියලා තමයි මං හොයන්නේ. යන්නේ කොල්ලෙක්ට සල්ලි තියෙන්න ඕනේ ආදරය කරන්න. ආදරේ කරන්න නම් මේ කාලේ හැටියට සල්ලි දෙන්නත් ඕනේ. කොල්ලෙක්ව නෙමෙයි නේද ATM මැෂින් එකක් තමයි හොයන්නේ. ATM මැෂින් එකට පණ නෑනේ. කොල්ලෙක්ට සාමාන්‍යයෙන් පණ තියනවානේ. ඒ වගේ හොඳ කෙනෙක් තමයි මං හොයන්නේ. කොල්ල ඇවිල්ලා කෙල්ලොන්ට මනමාල්. දැන් මෙයා වීඩියෝ එක පටන් ගන්නේ කොල්ල කියන්නේ බල්ලන් වගේ. බල්ලන්ට වඩා පහත් කියලා කියන්නේ. ඉතින් අවසන් කරන්න එහෙම නෙවෙයි. අවසන් කරන්න වෙන විදිහකට. හොඳ කොල්ලෙක් හම්බුනොත් ඉතින් සලකලා බලනවා කියලා. ඉතින් ඒ අතරතුර එයා කියපු කතාවල් බලන්න. ඉතින් එයා කියනවා කොල්ලට වඩා බල්ලෙක් හදාගන්න එක හොඳයි කියලා එයා කියනවා. ඉතින් ඒකට එයාට බැන්නට කමක් නැහැලු. එයාට ඇඟට ඒක රිදෙන්නේ නැහැලු. ඒ වුණාට එයා කියපු කතාව අනුව දැන් බලන්න කොල්ලෝ ඔක්කොම කියලා කියද්දි එතන ටිකක් බරපතලකමක් තියෙනව නේද? ඇයි කිව්වොත් අපි අවට ඉන්න අය ගැන හිතන්න ඕනේ. මෙයා මේ වගේ ප්‍රකාශයක් කරනකොට Tamanව මේ ලෝකෙට බිහි කරපු තාත්තා ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. ඒ තාත්තත් කාලයක් කොල්ලෙක් විදියට නේද හිටියේ. එතකොට ඒ තාත්තත් එහෙමද කියලා එයා හිතන්න ඕන. දැන් මෙතනදී ඔයාලා හිතයි උඹට තොප්පිය හරිනම් දාගනින් කියලා. අපි තොප්පිය හරිනම් දාගන්න ඕන කියලා කියන්න ඕන. සමහර කොල්ලෝ කියලා කිව්වනම් මෙයා එහෙම නෙමෙයි කියන්නේ. කොල්ලෝ ඔක්කොම කියලා කියනකොට ඒ හැම පිරිමියෙකුට මේක වදිනවා ඇත්තටම. හැම පිරිමියෙකුට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඒ නිසා තමයි මම මෙතන මේ දේ මතක් කරන්නේ. අධ්‍යාපනය කියන එක වැදගත්. අධ්‍යාපනයක් නැති වුණාම තමයි මේ වගේ ප්‍රකාශයන් සමාජ ඉස්සරහට කියන්න ලැජ්ජාවක් හිතෙන්නේ
නැත්තේ. ඉතින් මේකට හොඳ උත්තරයක් දීලා තියෙනවා සහෝදරයෙක්. මම ඒ නිසාම තමයි මෙතන මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඒ සහෝදරයා ලස්සනට මේ කතාවට උත්තරයක් දීලා තියෙනවා. ඉතින් ඒ කතාව අනිවාර්යෙන් අහන්න. ඒ වගේම තමයි සමාජයකට අධ්‍යාපනය කොයිතරම් වැදගත්ද කියලා තේරුම් ගන්න එක උදාහරණයක් තමයි මෙන්න මේ වීඩියෝ එක. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් වීඩියෝ අවසන් තෙක් බලන්න. ඔයාලා දන්න කෙනා යාළුවෝ හැමෝටම මේක ෂෙයා කරලා දැනුවත් කරන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහට මම කියන වැදගත් මොකවත් ඔයාලට notification තුලින් බලා ගන්න පුළුවන් වෙන්න. වීඩියෝ අවසන් තෙක් බලන්න යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අයිබෝන් මචංලා. සෝෂල් මීඩියා ගියාම මේ විවිධ කාන්තාව කරපු ප්‍රකාශ වලින් සෝෂල් මීඩියා එක පෙරිලා තියෙන්නේ. නේද? මම දැක්ක අතන එක කාන්තාවක් කියනවා කාන්තාවකට සාර්ථක වෙන්න පිරිමියෙක් අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පිරිමියෙකුට සාර්ථක වෙන්න කාන්තාවක් අත්‍යවශ්‍යමයි කියලා. ඒ කාන්තාව මම දැක්ක ඊට පහවදා තවත් වැඩසටහනක කියනවා එයාද ඒ තැන ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා නිසාලු. ස්වාමි පුරුෂයා නැත්තම් අද එයා එතන නැහැ කියලා. මම දැක්ක ඊට තව කාන්තාවක් කියනවා කොල්ලෝ කියන්නේ බල්ලන්ටත් වඩා පල්ලෙහා ඉන්න જાතියක් කියලා. ඒ කියන්නේ හැම කොල්ලම බල්ලන්ටත් වඩා පල්ලෙහින්ලු ඉන්නේ. එතකොට මචං මට ආව ප්‍රශ්නයක්. දැන් මේ කෙල්ලගේ තාත්තත් අවුරුදු 10කට 15කට කලින් කොල්ලෙක් වෙන්න ඇතිනේ. එතකොට මට ආපු ප්‍රශ්නේ තමයි මේ කෙල්ල ඉපදුනේ කොල්ලෙකුට දාවද එහෙම නැත්නම් කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා. මම හිතන්නේ උඹලටත් මේ ප්‍රශ්නේ එන්න ඇති. මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ අවධානය ඉල්ලන්නේ මචං. එක පැත්තකින් මේ අවධානය ඉල්ලනවා අනිත් පැත්තෙන් ඉගෙන ගත්ත නැතිකම, අධ්‍යාපනයක් නැතිකම, නූගත්කම, තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවා. අපේ රටේ තරුණ පරම්පරාව ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන එක මචං වෙන් කරලා අඳුනගෙන නැහැ. ඕනම එකෙකුට, ඕනම කෙනෙකුට එක රැයකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනප්‍රිය වෙන්න බෑ. ජනප්‍රියත්වයත් එක්ක ලැබෙනවා මචං ගරුත්වයක්. ඒ ගරු බුහුමන් ලබන්න, ජනප්‍රියත්වය ලබන්න, ජනයාගේ ආදරය ලබනවා කියන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. එක රැයකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක මේ අය වෙන් කරලා අඳුනගෙන නැහැ. දැන් හිතන්නකෝ මචං. දැන් ඔය සෝෂල් මීඩියා TikTok වලට ගියාම ඒ කියන්නේ මලක් වගේ බලාගත්ත S2 වගේ ආරක්ෂා කරපු මැස්සෙක්වත් වහන්න දුන්නේ නැති දියණිය මුළු ලෝකයක් ඉස්සරහා නිරුවත් වෙනවනේ. උස්මහත් කරපු අම්මලට තාත්තලට මොනතරම් වේදනාවක් ඇති වෙනව ඇද්ද? මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ ප්‍රසිද්ධිය, මේ අවධානය බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් මම අර කලින් කිව්වා වගේ ඉගෙනගෙන නැහැ. අධ්‍යාපනයක් නැහැ. තමන්ගේ මෝඩකම් ප්‍රදර්ශනය කරන්නේ. මම දැකලා තියෙනවද උගත්, බුද්ධිමත්, වැදගත් කෙල්ලෙක් කවදාවත් සෝෂල් මීඩියා වල TikTok වල අඩනිරුවතින් නටනවා? ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දියණියට, තමන්ගේ දුවට හොඳට උගන්වන්න. පුතාලටත් එහෙම තමයි. අධ්‍යාපනය හරිම වැදගත්. අධ්‍යාපනයක් නැති වුණු තැන මේ වගේ හිස් කාන්තාවෝ, මේ වගේ පුස් කාන්තාවෝ අපිට වැඩියෙන් ඉස්සරහදී දකින්න ලැබේවි. ඒ නිසා හොඳට මතක තියාගන්න. අධ්‍යාපනය අතිශය වැදගත්. තමන්ගේ දරුවන්ට හොඳට උගන්වන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත YouTube නාලිකාව රටවිරු අපේ අයිතිය